Hello everyone. කලින් වීඩියෝ එකෙන් අපි ඉගෙන ගත්තා අපේ කම්පියුටර් එකේ තියෙන කෝඩ් එක කොහොමද GitHub එකට පුෂ් කරන්නේ කියලා. හැබැයි හිතන්න. ඔයාට වෙනත් කෙනෙක් ලියපු කෝඩ් එක ඔයාගේ කම්පියුටර් එකට අරගෙන ඒක බලන්න. ඒක එඩිට් කරන්න. නැත්නම් ඔයාගේ කෝඩ් එක වෙන කෙනෙක්ගේ කම්පියුටර් එකෙන් එඩිට් කරන්න බලන්න. මෙන්න මේ වගේ වෙලාවලට තමයි ඔයාට ක්ලෝන් සහ පුල් ඕනේ වෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා මොකද්ද මේ ක්ලෝන් කරනවා කියන්නේ GitHub එකේ කෝඩ් එකක් කොහොමද නිවැරදිව ඩවුන්ලෝඩ් කරගන්නේ සහ GitHub එකේ වෙන වෙනස්කම් කොහොමද අපේ කෝඩ් එකට පුල් කරගන්නේ කියලා. ඔයා මේ සීරීස් එකත් එක්ක මීට කලින් එකතු වෙන්නේ නැත්නම් මම ඔයාලට ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන්න කලින් වීඩියෝස් බලලා එන්න කියලා. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම බලමු මේ ක්ලෝන් කියන වචනේ තේරුම. සරලවම කිව්වොත් ක්ලෝන් කරනවා කියන්නේ GitHub එකේ තියෙන මුළු ප්‍රොජෙක්ට් එකම ඒ කියන්නේ එක්සැක්ට් කොපියක් ඔයාගේ කම්පියුටර් එකට ලබා ගන්න එක. ඔයාට හිතෙන්න පුළුවන් මේක සාමාන්‍ය ඩවුන්ලෝඩ් සිප් කරනවා වගේ වැඩක් නේද කියලා. නැහැ. මේක ඊට වඩා ගොඩක් ඇඩ්වාන්ස්. ඔයා ක්ලෝන් කරනකොට ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙන සම්පූර්ණ Git history එකම ඒ කියන්නේ කවුද, කවදද, මොනවද කරපු වෙනස්කම් කියන data ටික ඔයාගේ කම්පියුටර් එකට ලැබෙනවා. ඒ වගේම ඔයාගේ කම්පියුටර් එක සහ GitHub repository එක අතර සජීවී සම්බන්ධතාවයක් ඇති වෙනවා. දැන් අපි බලමු මේක ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා. මුලින්ම GitHub එකේ ඔයාට ඕනේ කරන repository එකට යන්න. එතන තියෙන පොළ පාට port button එක ක්ලික් කරන්න. දැන් එතන තියෙන https link එක copy කරගන්න. දැන් ඔයාගේ කම්පියුටර් එකේ මේ ප්‍රොජෙක්ට් එක සේව් වෙන්න ඕනේ ෆෝල්ඩර් එකට ගිහින් ටර්මිනල් එකේ මේ කමාන්ඩ් එක දෙන්න. දැන් බලන්න අර GitHub එකේ තිබුණු සියලුම ෆයිල්ස් ඔයාගේ කම්පියුටර් එකට ඇවිල්ලා ඇති. මේක හුඟක් අය වැරදින තැනක්. ඔයා ක්ලෝන් කරපු ගමන් ඔයා ඉන්නේ ප්‍රධාන ෆෝල්ඩර් එකේ. ඒත් වැඩ කරන්න නම් අලුතෙන් හැදුණු ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක ඇතුළට යන්න ඕනේ. ඒකට මේ කමාන්ඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයා ඉන්නේ ප්‍රොජෙක්ට් එක ඇතුලේ. දැන් මම ඔයාලට වැදගත් ප්‍රෝ ටිප්ස් දෙකක් දෙන්න. readme එක කියවන්න. ඕනම ප්‍රොජෙක්ට් එකක් ක්ලෝන් කරන්න කලින් හෝ කරාට පස්සේ ඒකේ තියෙන readme ෆයිල් එක කියවන්න. ඒකේ තමයි තියෙන්නේ ප්‍රොජෙක්ට් එකේ රන් කරන්න කොහොමද මේක මොකක් ගැනද කියන සම්පූර්ණ උපදෙස් ටික. dependencies install කරන්න ඕනේ. ඔයා ක්ලෝන් කරපු ප්‍රොජෙක්ට් එකේ package.json කියලා ෆයිල් එකක් තියෙනවා නම් ඒ කියන්නේ මේක node.js ප්‍රොජෙක්ට් එකක්. ඒ වෙලාවට වැඩ පටන් ගන්න කලින් ටර්මිනල් එකේ npm install කියන කමාන්ඩ් එක දෙන්න ඕනේ. එතකොට තමයි ඒ කෝඩ් එක වැඩ කරන්න අවශ්‍ය අනිකුත් libraries ඔක්කොම download වෙන්නේ. Python හෝ වෙනත් language එකක් වුණත් ඒ අදාළ package manager එක හරහා මේ දේ කරන්න අමතක කරන්න එපා. දැන් ඔයාට පුළුවන් කිසිම බාධාවක් නැතුව කෝඩ් එක රන් කරලා බලන්න. දැන් හිතන්න ඔයා මේ ප්‍රොජෙක්ට් එකේ පොඩි වෙනසක් කරනවා කියලා. ඔයා අලුතෙන් ෆයිල් එකක් හදලා. දැන් ඒක ආයෙත් GitHub එකට අපි යවන්න ඕනේ. ඔයාට පුළුවන් කලින් වීඩියෝ එකේ ඉගෙන ගත්ත පියවර වලින්ම මේ අලුතෙන් කරපු වෙනස්කම් ටික ඔරිජිනල් GitHub repository එකට යවන්න. මතක තියාගන්න. ඔයා ක්ලෝන් කරපු නිසා ආයෙත් remote at origin කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. හිත දැනටමත් දන්නවා මේක යවන්න ඕනේ කොහොමද කියලා. ඒ නිසා ඔයාට git push කියන කමාන්ඩ් එක විතරක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි බලමු පුල් කරන්නේ ඇයි කියලා. හිතන්න ඔයා සහ ඔයාගේ යාළුවෙක් දෙන්නම එකම ප්‍රොජෙක්ට් එකේ වැඩ කරනවා කියලා. ඔයාගේ යාළුවා අලුත් කෝඩ් එකක් GitHub එකට පුෂ් කරනවා. දැන් ඔයාගේ කම්පියුටර් එකේ තියෙන කෝඩ් එක පරණයි. ඔයාට ඕනේ අර යාළුවා කරපු අලුත් වෙනස්කම් ටික ඔයාගේ කම්පියුටර් එකට ගේන්න. අන්න ඒ වෙලාවට තමයි අපි පුල් කරන්නේ. මේක හරියට රිෆ්‍රෙෂ් කරනවා වගේ වැඩක්. ඔයාගේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එක ඇතුලේ ඉඳන් ටර්මිනල් එකේ මේ සරල කමාන්ඩ් එක රන් කරන්න. දැන් GitHub එකේ තිබුණු අලුත් වෙනස්කම් ඔක්කොම ඔයාගේ කම්පියුටර් එකේ තියෙන කෝඩ් එකට එකතු වෙලායි තියෙන්නේ. හැමදාම වැඩ පටන් ගන්න කලින් මේ කමාන්ඩ් එක දෙන එක හොඳ පුරුද්දක්.
මොකද එතකොට ඔයාලගේ තියෙන්නේ නිතරම අලුත් කෝඩ් එකක්. ඉතින් දැන්වා දන්නවා කොහොමද ටීම් එකක් එක්ක හෝ වෙනත් කෙනෙකුගේ කෝඩ් එකක් එක්ක වැඩ කරන්න කියලා. මීළඟ වීඩියෝකින් අපි බලමු මොකද්ද මේ බ්‍රාන්චින් කියන්නේ සහ ප්‍රොජෙක්ට් එකේ කොටස් කිහිපයකට බෙදලා වැඩ කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න. මේ සීරීස් එකත් එක්ක දිගටම ඇතුළේ ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. සුබ දවසක්.